අපි බලමු ඇයි එයා ඔයාව මගහරින්නේ කියලා. මෙතන ප්‍රධාන වශයෙන් පෙන්නනවා මිතුරන්ගේ බලපෑම. එයාලා ඔයා ගැන කටකතා බොරු කේලම් වගේ දේවල් කියනවා. ආර්ථිකමය ගැටලු එයාට ඕනි ගොඩක් මුදල් උපයන්න. ඒක නිසා ඔයාගේ ආදරය සහ ඔයා එයාට වැඩක් නෑ වගේ එයා හිතනවා. පවුලේ ගැටලු. මෙතන සමහර විට ආගම් ಜಾති ભેද ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක නිසා ආදරය මගහරින ස්වභාවයක් පෙන්නනවා. ඔයා අඳින පළඳින විදිය විලාසිතා කරන විදිය එයාට ගැලපෙන්නේ නැහැ කියලා එයා සමහර වෙලාවට හිතනවා. සමහර විට ඔයාලා කවුරු හරි මෙතන හිස කෙස්වල වර්ණය වෙනස් කරලා තියනවා වෙන්න පුළුවන්. ඒකත් එයාට ප්‍රශ්නයක් වෙලා තියෙන්න පුළුවන්. අධික කාර්යබහුලත්වය සහ තමන් ගැන පමණක් සිතීම නිසා මෙතන ගැටලු ඇති වෙලා තියෙන ස්වභාවයක් පෙන්නනවා. ඒක නිසා ඔබව මගහැරිලා තියෙනවා. එයාගේ ඊගෝ එක නිසා එයා හැම විටම හිතනවා මම මොකටද එයාට මූලිකත්වයක් දෙන්නේ කියලා. මම හිතනවා මේ රීඩින් එක ඔයාලට රෙසිනේට් වෙන්න ඇති කියලා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔබට සුබ දවසක් වේවා.